සර් නැත්තම් ජීවිතේම මෙතන නැතයි කියලා කිව්වා. මම කවුද කියලා. අපිට අද මට උදේ රවිදු සර් කතා කරා. රවිදු සර් කියන්නේ මේ දැන් රූම් වල එච්චර ඉන්නේ. මයි ගෝලෙක් මැස් PhD එකනේ. දූලාවිලා කියනවා සර්ගේ ගෝලයක් හම්බුනේ. සර් නැත්තම් ජීවිතේම මෙතන නැතයි කියලා කිව්වා. මම කවුද කියලා. සර් අපේ ඩිපාර්ට්මන්ට් එකේ මැඩම් කවුද? ඊළඟ ගාලේ පන්තියක ඇවිල්ලා තියෙන සර් ප්‍රී කාඩ් දීලා යකු කරලා තියෙන. සර් නැත්තම් කවදා මෙතෙන්ට එන්නේ නැහැ කියලා මහා වර්ණාවක් කරා යකුවා. සර් මම කවුද කයි කතා කරන්නේ නැත්තේ නෑ. එයා කිව්වල ඇවිල්ලාම සර් හම්බෙන්න ඕන කෝල් එකෙන් කතා කරන්න බෑ. සර් හම්බෙන්නේ නැහැ. මම කයි අඟහරුවා දවසක එන්න පොඩ්ඩක් මේ ළමයට උපදේශයක් දෙන්න. සර් PhD එකක් තියෙන්නේ. ගෑල්ලා මේ ගාලානිය අවුරුදු 5 මැස් ඩිපාර්ට්මන්ට් කෙනෙක් වෙනවා. ඊට පස්සේ කවදා හරි දවසක පේපර් හදාන්නේ මරණකම් මේ කට්ටිය. ඒතර පන්තියේ ප්‍රියනවා කියන තේ ළමයි ආර්ථික වශයෙන් දුප්පත් ළමයි ඉන්නේ. නමුත් අද මැඩම් කෙනෙන්නේ අඩු වයසින් PhD එකක් සම්පූර්ණ කරලා කියන මැස් වල ලේසි නෑනේ. මැස් වල PhD එක ලේසියෙකුට ගන්න බෑ. කැම්පස් එකේ මැස් කියන එක නිකන් උතුරු දකුණුවත් තේරෙන්නේ නෑ. මැස් කළා ඒකේ ස්පෙෂල් එකක් කළා PhD එක ගන්නවා කියන්නේ පොරක් ඒක. ඒතර එදෙන්දලා දැන් දිගටම දැන් අද PhD එකක් තියෙන රවින්දුත් යාට මැඩම් කියලානේ කියන්නේ. ඒතර බලන්න ඒතෝ ඉගෙන ගත්තේ ඒවයි පිටිබලන්න. මොකද එයාත් ඒ ප්‍රසාදිනෙත් එක්කම ඉන්නේ තව ළමයි අද අන්නත්තරලා තියෙන ඉගෙන ගත්තේ නැතිලම. ඊට පස්සේ කවදා හරි ගිහිල්ලා ඒ යාළුවෙත් එක්ක අපි එකට පන්ති හිටියා එක පන්ති හිටියේ කියලා එක පෙළි හිටියා කියලා ලොකු සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. දැක්කන් මචං කොහමද අනංගි කොහමද අපි දා හිටියා කියලා පොඩි ඕනනම් කතාවක් කරා. ඊට යාට අද කවුරුවක් හරි තියන් යන්න බෑ මේ.